එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීම ගැන. ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් තියෙනවා මට. මම දැකලා තියෙනවා සමාජයේ මිනිහෙක් මැරුණාම අපේ බෞද්ධ ආගමට අනුකූල පාංශකූලෙ දීලා පින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ඇත්තටම බෞද්ධයෙක් විදිහට අපිට පාංශකූල දීම අනිවාර්යද කියලා ඒ ගැන පොඩ්ඩක් අපිට පහදලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ. ඔව් පාංශකූලයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තිනවා මට මතකයි මේකත් අපි කතා කරා වගේ. පාංශකූලයේ සම්බන්ධයෙන් තියෙන පින්වතුනි ඕක බුදුරජාන් වහන්සේගේ යුගයේ ඉඳලා ආපු දෙයක් නෙවෙයි. හැබැයි මෙන්න මෙහෙම වෙලා තියෙනවා. පාංශු කියන්නේ පස් නැත්නම් කුණු කියන අර්ථයෙන්. කූලය කියන්නේ කොටස් නැත්නම් ගොඩක් කියන එක. එතකොට ඉස්සර ස්වාමින් වහන්සේලා සිවුරු පොරවලා තියෙන්නේ මිනියක් ඔතලා ගිහිල්ලා දාපු ඒ රෙදි කෑල්ල තමයි මොකද්ද සිවුරක් බවට පත් කරලා තියෙන්නේ. එතකොට ඉස්සර මිනි පෙට්ටි තිබිලා නැහැ. කරලා තියෙන්නේ අපි කියමු දිග රෙදි කෑල්ලක ඔතලා මේ මිනිස්සයව යටිනුත් ගැට ගන්න උඩිනුත් ගැට ගන්නවා. ඒක නිකන් අර කේස් එකක් වගේ නිකන් ඔයා හිතන්න ඔබ හිතන්නකෝ අර මොනවද මේ තල කැරල්ලක් වගේ කියලා. ඒතර දෙපැත්තෙනුත් ගැට ගහලා මැද තමයි අර දේහේ තියෙන්නේ. මේක ගිහිල්ලා දානවා මොකද්ද අමු සොහොන්ට. සොහොන්ට ගිහිල්ලා දැම්මට පස්සේ කුණු වුණාට පස්සේ හෝ කුණු වෙන්න කලින් හෝ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා අර රෙදි කෑල්ල ගන්නවා. පාංශු කියන්නේ මොකද්ද? කුණු නැත්තම් දූවිලි කියන අර්ථයේ කූලේ ගොඩක් නැත්තම් ප්‍රමාණයක්. මෙන්න කුණු ගොඩක් බඳු වූ ස්වභාවයෙන් තියෙන රෙදි කෑල්ල ගන්නවා. අන්න ඒක තමයි පාංශකූල චීවරේ බවට පත් වෙන්නේ. පාංශකූල රෙද්ද බවට පත් වෙන්නේ. එතකොට ඒක ගන්නකොට මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අනේ ඒ මියගිය ඥාතියට පින් දෙනවා. මේ මිනිස්යාට පින් අනුමෝදන් වෙත්තා. මේ මියගිය පෞද්ගලයාට පින් අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරලා තියෙනවා ඒ කාලේ. මෙන්න මේක විකාශන වෙලා මෑත යුගයේ වෙනකොට මොකද්ද වෙන්නේ? පාංශකූලය කියන සංස්කෘතික බෞද්ධ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? කවුරු හරි මැරුණාට පස්සේ පාංශකූල රෙද්දක් විදියට අර සුදු රෙද්දක් පූජා කරනවා. නැත්නම් චීවරයක් හෝ පූජා කරනවා. අන්න පාංශකූලේ දෙනවා කියන අර්ථය. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේලා මේක පාංශකූල සිවුරක් විදියට බාරගෙන රෙදි කෑල්ලක් විදියට බාරගෙන අපි පින් අනුමෝදන් කරනවා. මේ මළගිය ඥාතියට පින් අනුමෝදන් කරනවා. ඒතකොට අර අතීතයේ සිදුවෙච්ච ක්‍රියාවලියම තමයි අද බෞද්ධ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පෑන් වඩනවා. පෑන් වඩීමෙන් කරන්නේ අර හිස් වාජනයක් බඳු වූ මළගිය ඥාතිය. කියන්නේ පිනෙන් අඩු වූ මළගිය ඥාතිය නැත්නම් පින් බලාපොරොත්තු වෙලා ඉන්න මළගිය ඥාතිය නැත්නම් පින අවශ්‍ය වෙයි ඉන්න මළගිය ඥාතියාට මොකද කරන්නේ? පෑන් වක් කරනවා කියන්නේ මොකද්ද? පින පුරවනවා. එතකොට අර පෑන් කෝප්ප ඉතිරිලා යනා වගේ අර මළගිය ඥාතියට පිනෙන් පිරෙනවා අර සිවුර නැත්නම් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා වඩින ස්වාමීන් වහන්සේලාට ගිලම්පස දැහැත් ආදිය පූජා කිරීමෙන් මෙන්න මේ ඊට පස්සේ සිවුරු පිරිකර ආදිය පූජා කිරීමෙන් රැස්ුණා වූ පින අර මළගිය ඥාතිය බඳු හිස්කෝප්පෙට පෑන් පූජා කරනවා වගේ අර පින පුරවනවා කියන අර්ථය. එතකොට අපි සජ්ජායනා කරනවා ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරනවා අනිත්‍යවත සංඛාර උපාද වය ධම්මිනෝ කියන ගාථාව. මේ ගාථාව තියෙන්නේ මහා සුදස්සන සූත්‍රයේ තියෙනවා. ඒ වගේම මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. මේ සූත්‍ර දෙකම තියෙන්නේ දීඝනිකායේ. මෙන්න මේ සූත්‍ර නැත්තම් මේ ගාථාව සජ්ජායනා කරනවා. ඊට පස්සේ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා අපි සමහර විට සජ්ජායනා කරනවා. ඉදන් හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා කියනවා. ඉදම් මේ ඥාති කියන්නේ මගේ ඥාතීන්ට. එතන මම කාටට පින් අනුමෝදන් කරනවනේ ඉදම් මේ ඥාති. මම ඔබට අනුමෝදන් කරනවා නම් කියන්නේ ඔබගේ ඥාතීන්ට. එතකොට ඉදම් හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා කියනවා. දැන් මේ හෝ කියන්නේ ඔය අර්ථ දෙකෙන්. එතන මේ විදිහට කරාට පස්සේ අර සංස්කෘතික අංගය සහ පිනක් අනුමෝදන් කරනවා කියන අර්ථයෙන් අද ඒක බෞද්ධ සංස්කෘතිය තුළ විශේෂ අංගයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මම කියන්න කැමති මැරෙන්න ඉස්සරින් ඔබ පාංශකූලේ දී ගන්න. ඒ තමයි මැරෙන්න ඉස්සරින් පාංශකූලේ දෙනවා කියන්නේ මැරෙන්න ඉස්සරින් ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා වත්පිළිවෙත් කරලා බණ භාවනා කරලා මැරෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතේට හොඳට පින් රැස් කරගන්න. මැරුණාට පස්සේ පාංශකූලේ තිබ්බත් එකයි නැතත් එකයි. නමුත් ඒක කරන එක හොඳයි. මොකද ඒක සංස්කෘතික අංගයක් නිසා.